මං දැන් ඒකට දේව ශාපයක් කරන්නයි යන්නේ. ඒක හොයාගෙන අකුණු සැරයක් ඇවිත් තව අවුරුදු 3කින් විනාශ කරලා දානවා. ලීජින්ව තමයි මේ ක්‍රියාවිදි මගේ හිත දිනාගත්තේ. ඉතින් මේ නිසා මේ ආත්ම මුතු ඇටය ඔහුගේ පුත්‍රයා විදිහට පුනරුත්පත්තිය ලබාවි. එතකොට මේක ඔයාට බාරයි. මේ වෙද්දී රන්වන් අමරණීයයන් 11 දෙනෙක් මා ළඟ ඉන්නවා. ඔය මුතු ඇටය සාර්ථකව පුනරුත්පත්තිය ලැබුවොත් ඔබටත් මා සමග එකතු විය හැක. දෙව්ලොව සභාවේදී ඔබතුමාගේ විශ්වාසය මට රකින්න බොහෝම ස්තුතියි. 灵珠降生后，便叫他哪吒。人头喜事精神爽。来，陪我喝2口。බිසවුනේ ඇවිත් වන්දනා කරන්න. මම මොකටද ඒ දේවල් කරන්නේ? අම්මා කෙනෙක් වෙන්න හිතලා අවුරුදු 3කුත් හොඳයි මං ආවේ රන් ගුහාවේ ඉඳලා මගේ නම තමයි ටායිචි. ඔයාට පුතෙක් ඉන්නේ. දරුවගේ ආය අම්මගේ වැඩේට මං හොඳට ගැලපෙනවා. අපි අර සින්දුවක් ලිව්වා. ආලමු බලමුකෝ. ඔයාලගේ ගෙවුණු කාලේ දිහා හැරිලා බලනකොට අවුරුදු 3 ලොකු කාලයක් නෙවෙයි. අන්තිම වෙනකම්ම සතුටින් හිටියේ. මට තියෙන එකම දුක ඒත් එක කවදාවත් මට සෙල්ලම් කරන්න බැරි වෙච්ච එක තාත්තේ. අද මගේ උපන්දිනේ. ඔයාලට අඳන්න අවසර නෑ. තාත්තේ අම්මේ